ඔන්න ඉතින් අද අපිට ටිකක් විශේෂ දවසක්. වෙඩින් එකකට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. හැබැයි යන්න කලින් අපිට තව තියෙනවා ලොකු වැඩක් කරන්න. මොකද මේ වෙඩින් එකට කේක් ටික හදලා දෙන්නේ මම. ඉතින් මුලින්ම කේක් එකට ඕන කරන පළතුරු ටිකයි අනිත් ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකයි ලෑස්ති කරගෙන අපි කේක් එක හදන්න පටන් ගමු. මේ විදිහට මං ගත්ත ඔක්කොම පළතුරු ටික ලස්සනට පිළිවෙලට තියාගෙන ඒ ටික චූටියට කපා ගන්න තමයි යන්නේ. වෙඩින් එකට සති 2කට විතර කලින් තමයි මම මේ පළතුරු ටික කපලා ඒ ටික හදාගත්තේ. මොකද වෙඩින් කේක් එකක් ටිකක් කල් යන්නනේ ඒකේ රස වැඩි වෙන්නේ. මේ වැඩේ මට ලස්සනට කරගන්න 3 දෙනෙක්ම උදව් කරා. ඉතින් බලන්නකෝ ඉස්සරහට කවුද ඒ කියලා. ඔක්කොම මේ විදිහට එකට ලං කරගත්තම අපිට අමතක වෙන්නේ නැහැනේ. එතකොට ඉක්මනට ඕන දේවල් ටික දාලා කේක් එකේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන්. ඉතින් මේ තමයි ඒකට ඕනි කරන මුල් ටික. ඉතින් තව ගොඩාක් දේවල් ඕනි කේක් එක හදන්න. ඉතින් මේ යන්නේ මං ගත්ත පළතුරු ටික චූටියට කපා ගත්ත තැන. ඉතින් පුහුල් දෝසි එතකොට රටඉඳි ඒ හැමදේම අපි පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. කපාගෙන මේ වගේ භාජනයක් අරගෙන ඒකට දාගන්න ඕනේ. ඉතින් මම මෙතන ඇලුමිනියම් භාජනයක් ගත්තට ඒක අපි හොඳට අනලා ප්ලාස්ටික් භාජනයකට දාන්න ඕනේ. මොකද අපි මේකට එසන්ස් වර්ග දානවා, ඇඹුල් වර්ග දානවා. එතකොට ඇලුමිනියම් භාජනයක තියන්න හොඳ නැහැ. ඉතින් ඒ හින්දා මම මේ විදිහට අනාගෙන ඒක ප්ලාස්ටික් භාජනයකට මාරු කරගත්තා. ඉතින් අනාගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. බලන්නකෝ ඉතින් අර චූටියට කපාගත්තම ඒ පළතුරු කෑලි ටික වෙනම ලස්සනට තියෙනවා. ඊට පස්සේ මට එදා බටර් කේක් ඕඩර් එකකුත් තිබුණා. ඉතින් මේ බටර් කේක් ටිකත් මම මේ විදිහට හදාගත්තා. ඒ දෙකේ වැඩත් ඉවර කරගෙන අපි ඔන්න වෙඩින් කේක් එක හදාගන්න තමයි යන්නේ. ඉතින් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඔක්කොම ලෑස්ති කරගෙන කේක් එක හදන වැඩේ පටන්ගෙන ටික හදාගත්තා. අන්තිමට ඉතින් අපිට ඕන විදිහට වෙඩින් කේක් ටික ලස්සනට රෙඩි කරගත්තා. ඉතින් මේ වැඩේට මට මගේ අම්මා, එතකොට මගේ නෑනා, ඊට පස්සේ අපේ තීසන පුතත් උදව් කරා. මේ මම වෙඩින් කේක් හදන්න හොයාගත්ත ලේසි ක්‍රමයක්. ඒ කියන්නේ ගොඩාක් කේක් අපත යවන්නේ නැතුව හදාගත්ත විදිහක්. ඉතින් මේක මම වීඩියෝ එකේදී කියලා දෙන්නම්. ඉතින් ඔන්න අපි කේක් ටිකත් ලෑස්ති කරගෙන දැන් අපි ලෑස්ති වෙලා වෙඩින් එකට යන්න තමයි යන්නේ. ඉතින් අපි අදි ලස්සනට යන්න එපැයි. ඒ හින්දා මුලින්ම සැලොන් එකට ගිහිල්ලා අපේ වැඩ ටික අපි ඉවර කරගත්තා. ඉතින් ඔන්න මාව මේකප් කරන්න ගත්තා. ඉතින් හැමෝම මේකප් කරලා ඉවර වුණාට පස්සේ අපි යන්න පිටත් වුණා. මේ ඉතින් මේකප් කර ඉද්දි මම ගත්ත චූටි වීඩියෝ ටික.
මේ තියෙන මේකප් කරාට පස්සේ ඉතින් මාව ඉස්සෙල්ලාම කරපු හින්දා අනිත් අයව කරනකම් මං ඉතින් වීඩියෝ ටිකක් අරගෙන හිටියා. මේ බලන්නකෝ ඉතින් තාම ලෑස්ති වෙනවා. කොහොම හරි ඉතින් අපි වෙඩින් එකට ආවා. අසන් ඉන්න. කාලෙකින් තමයි අපි හැමෝම මේ විදිහට එකතු වුණේ. ඔය තියෙන මං හදාගත්තු ස්ට්‍රක්චර් එක. ඉතින් ඒකේ චූටි වැඩ ටිකක් තිබුණ හොටෙල් එකට ඇවිල්ලා කරන්න ඒකත් කරලා එතනින් ගිහින් තිබ්බා. ඉතින් අද දවස ගොඩක් විශේෂයි. හැබැයි අපි වෙඩින් එකට එද්දී පොරුවේ චාරිත්‍රාත් ඉවර වෙලා ඊට පස්සේ ඉතින් අපි කෙලින්ම තේමේසෙට ගිහිල්ලා ටිකක් ඉඳලා සුප් එකක් බොන්න තමයි ගියේ. ඊට පස්සේ ඉතින් කාලා බීලා ඔන්න ඉතින් කට්ටිය නටන්න පටන් ගත්තා. ඔන්න ඔහොම තමයි අද අපේ ලස්සන දවස ගත වුණේ. ඉතින් තවත් ලස්සන vlog එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. බයි.